කොහොමද ඔයාලට මේ අපේ තවත් දවසක වීඩියෝ එකක්. ගිම්හාන නිවාඩුවත් දැන් ඉවර වෙන්න ළඟයි. මේ අපි තුන්දෙනාත් එක්ක නිවාඩු දවසක් ගෙවුන විදිය බලන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. දැන් අපිට ඉර පායන වෙලාව ටිකක් වෙනස් වෙලා. ඉතින් උදේම අවුවක් වැටෙන්න ටිකක් වෙලා යනවා. පොඩි මන්දාරම් ගතියකොත් එක්ක දවස ආරම්භ වුණේ. උදේට ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් හදාගෙන අපි ඒ ආහාර වේල සූදානම් කරන ගම. ඉතින් මොනවාද බලන්න, බීන්ස් ටිකක්, ඒ වගේම ස්පිනච් and egg omelette එකක් and toast bread. ඒ වගේම එයා ෆ්‍රයි එකේ දාලා සොසේජස් හැදුවා. ඉක්මනින් හදාගන්න පුළුවන් හින්දා මේ කෑම හදාගත්තේ. ඉතින් හැමදාම රයිස් ඇන්ඩ් කාරි වගේ අපි ආහාරයට ගන්නවනේ. ඉතින් පුංචි වෙනසකුත් එක්ක. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි මගේ ගෙදර අවශ්‍ය කරන රෙදි හොදගත්තා. පුංචි දෙන්නත් එක්කනම් හරියට සෙල්ලම් කරනවා. එයාලගේ පුංචි කූඩාරම කාමරේ ඇතුළෙම සෙටප් කරගෙන තනියම දෙන්නත් එක්ක ගෙදර පුටුවල තියෙන කුෂන් අරන් සෙල්ලම් කරනවා. එන්න මගේ ගෙවත්තට පොඩ්ඩක් යන්න. බලන්න දෙන්නත් එක්ක මොනවද කරන්නේ කියලා. මේ එංගලන්තේ තිබුණ පෑවිල්ලට බලන්න පැලවල පාට තනකොළ දුඹුරු පාට වෙලා. ඒ වුණාට මේ අස්සන නම් ටික ටික අපිට හම්බෙනවා. පැලත් ටික ටික ලොකු වෙලා කරල් හැදිලා ගෙඩි හැදිලා තියෙන ලස්සන දැක්කහම හරිම සතුටුයි. ඉතින් පුළුවන් වෙලාවට අවශ්‍ය විදිහට අවශ්‍ය කරන මිරිස් තක්කාලි 1-2 නෙලාගෙන ආහාරයට එකතු කරගන්නවා. මුකුණු වෙන්න ටිකක් දැන් හැදිලා තියෙන්නේ. මේ දවස්වල පුංචි පින්නක් ආවා. ලොකු වැස්සක් නම් නෙවෙයි. වහිනවා කියලා වෙදර් රිපෝට් එකේ තිබ්බට වැස්ස නම් නැහැ. අපි බලාගෙනම හිටියේ ලොකු වැස්සක් එනවනම්. මොකද පැලවලට කොච්චර වතුර දැම්මත් එයාලත් වැස්සක්මයි බලාපොරොත්තු වෙන්නේ. එයාලත් ටිකක් මැලවිලා ගිහිල්ලා තිබ්බේ. දැන් මගේ ගෙවත්තේ රෝස මල් වල අවසාන අදියර. ඉතින් අපිට අපේ වහලෙන් එකතු වෙන මේ වැහි වතුර එකතු වෙන බැරල් එකෙන් තමයි අපි වතුර දාන්නේ. දැන් ඒකේ වතුරත් ඔක්කොම ඉවර වෙන්න ඇවිල්ලා. ඉතින් අපි ඊට පස්සේ කොහෙද ගියේ බලන්න. මේ එංගලන්තේ කැලෑබෙරි. මේවා හැම තැනම පුදුම විදිහට වැල් හැදිලා තියෙන්නේ. බැලු තැන තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම මේවා හරිම රසයි. පුංචි දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න පාක් එකට යන්නේක අපේ දැන් දෛනික පුරුද්දක් වෙලා. පුළුවන් හැම වෙලේම දෙන්නව එක්කගෙන යනවා. ඒකාකාරී විදිහට ගෙදරම ඉන්නකොට ළමයිටත් ලොකු වෙනසක් නැහනේ. ඉතින් ගොඩක් දුර යන්න ඕනේ. ළඟම පාක් කිහිපයක්ම තියෙන හින්දා එකින් එක පාක් වලට නිතර කොහොම හරි අපි යන්න වෙලාවක් වෙන් කරගෙන ඉන්නේ. දෙන්නත් එක්ක ඉතින් හරියට සෙල්ලම. අපිට ඉස්කෝලේත් නිවාඩු හින්දා මාත් එයාලත් එක්ක මගේ ළමා කාලය සිහිපත් කරගෙන සෙල්ලම් කරා. අපි ගෙදර ආවා. ටිකක් රස්නේ වුණාට අහසනම් අඳුරු ගතියට තමයි තිබුණේ. ඊට පස්සේ අපි දවල්ට කන්න හදාගත්ත රස කෑම එක. පෝක් කරි එකක් හදලා බීට්‍රූට් හදලා මැල්ලුම් පපඩම්. ඉතින් හවස් වෙනකොට බලන්න අද නම් පොඩි අන්ධකාරයක් එක්ක තිබුණ දවසක්. මේ අපේ බෑක් යාඩ් එක පැත්ත. හවස් වෙනකොට අපි රැයට කන්න කොත්තු හදාගත්තා. පොඩි දෙන්නත් හරිම කැමති කොත්තු කන්න. හස්බන්ඩ්නුත් වැඩ ඇරලා එන වෙලාව ළඟයිනේ. අපේ තවත් දවසක් මෙහෙම ගෙවුණා. ඊළඟ වීඩියෝ එකෙන් අපේ අස්වැන්න නෙලපු හැටි බලන්නකෝ. ඔයාලට සුබ දවසක්.